We've got the Sri Lankan captain, Charita Solanka, ahead of a very important game for Sri Lanka in the Super 4 stage against Pakistan, which will be played in Abu Dhabi tomorrow. We'll take a couple of questions first in English, then we'll move on to Sinhalese. Charit, must-win game tomorrow in Abu Dhabi. How team this game? I think yes. All we know that it's a must-win game for us. It's all important Super Force game because we lost last game badly against Bangladesh. But I think we have to forget that game and keep moving towards other games. If we win the next both games, easily we can go to the finals. In the first round, Sri Lanka managed to chase all the three matches, but in the Super Force, we had to post a score in the first innings. Do you think it plays a major impact towards the game, the toss? Not that much, but when you stat says something about batting second is very good at Dubai Stadium, but we can't rely on the toss. Whatever we have to do. I mean, as professionals, we have to manage that kind of situations, and especially I think we batted really well. And some stage we thought that we might get into 180s, 185s, but I think really could have done little better in the last 2 overs. But unfortunately, it was not our day. මේ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුයි. කණ්ඩායමේ වෙනස්කමක් සිදුවිය හැකිද? එහෙම වෙනවා නම් මොන වගේ චේන්ජස් වෙන්න පුළුවන්ද මේ තරගයට? සිදුවේ හැකි. අපි තාමත් කතා බහ කරමින් යන ගමන් ඉන්නේ. තාම ෆයිනලයිස් කරලා නැහැ 11. නමුත් ඒ කණ්ඩායමේ මම හිතන්නේ ලෙෆ්ට් හෑන්ඩර්ස්ලා අනිත් කණ්ඩායම වලට සාපේක්ෂව ගොඩක් ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම දඟපන්දියාවන්නේගේ වෙනසක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි තාම කතා කරමින් යනවා තව එක්ස්ට්‍රා බෝලර් කෙනෙක් අපි යූස් කරනවාද කියලා. එක්ස්ට්‍රා බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක්. මොකද සමහර වෙලාවට අපිට අර ප්‍රොපර් බෝලර්ස්ලා හතරකින් යද්දී ස්පෙෂලි අපි ගානක් ඩිෆෙන්ඩ් කරද්දී අපිට පොඩි අමාරුවක් තියෙනවා වගේ පේනවා. ඉතින් ඒ නිසා අපි තාම කතා කරමින් යනවා. ගොඩක් වෙලාවට මම හිතන්නේ එක්ස්ට්‍රා බෝලර් කෙනෙක් සෙල්ලම් කරාවි. චරිත දැන් අපි මේ තරඟට එන්නේ අවසන් තරඟ බංග්ලාදේශ තරඟයේ පරාජයටපත් වෙලා කොහොමද ඒ කියන්නේ අපි දැක්ක අන්තිම තරඟ දෙකේදී අපි පන්දු යවන්න යොදාගත්ත විදිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව කොහොමද මේ තත්ත්වයේ මගහරව ගන්න සාකච්ඡා කළාද ඉදිරි? ඔව් ඒක තමයි මම කිව්වේ අර අපි පන්දු යවන්න ප්‍රොපර් බෝලර්ස්ලා අපි කියන්නේ ඉතින් 4 දෙනා අපිට ඉන්නේ. ඉතින් ඒ 4 දෙනාගේ ඕවර්ස් 16 අරුණාම අපි ඕවර්ස් 4ක් අනිවාර්යයෙන්ම දසුන් ශානකත් මමත් කමින්දු බෙන්ඩිසුත් අතරේ අනිවාර්යෙන් පන්දු යැවීම යුතුයමයි. ඉතින් ඒකයි අපි කිව්වේ සාකච්ඡා මට්ටමින් තාම තියෙනවා අපි මොකද කරන්න කියලා ඉදිරියට යද්දී අපි මේක සෝල්ව් කරගන්න ඕන ප්‍රශ්නයක්. ඉස්සරහට අපිට වර්ල්ඩ් කප් එකක් එන්න ඉම්පෝටන්ට්. ඉතින් තව බෝලර් කෙනෙක් හිටියානම් සමහරක් විට ඒක වෙනස් වෙන්න තිබුණා. ඉතින් මොකද අර ප්‍රොපර් බෝලර්ස්ලා 4 දෙනාගේ කියන ඕවර්ස් 16න් සමහරලාට ඕවර 2-3ක් අවුට් යන දවස් තියෙනවා. අපි දන්නවා මේ ක්‍රීඩාව ප්‍රෙඩික්ට් කරන්න බෑ. මොකද T20 ස්පෙෂලි අපේ ඉන්න හොඳම බෝලර්ස් සමහර වෙලාවට ලකුණු 40කට 45කට යන වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මම හිතන නායකයෙක් හිටින මටත් හරිම අමාරුයි තීරණ ගන්න. ඉතින් මම try කරනවා පුළුවන් තරම් සාර්ථක වෙයි කියලා හිතන දේවල් කරන්න. ඉතින් නමුත් පිටිකරුවන් ඊට වැඩිය හොඳ වුණොත් මට ඒ වෙලාවේ කරන්න දෙයක් නැහැ. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඒ ප්‍රශ්නටත් විසඳුමක් අරන් එන්න. චරිත් ඔබ මේ අවසාන තරඟවල දසුන් ශානක නොඹර පහ ස්ථානයේ ක්‍රීඩා කළ ඔබ ස්ථානයක් පස්සට බැස්සා. ඒ චේන්ජ් එකට මොන වගේ හේතුවක්ද තිබ්බේ සහ ඉදිරියේදී ඒ විදිහටම යයිද නැත්නම් ඔබ ඊට වඩා උඩින් පිටිකරණය දෙන්න අවස්ථාවක් තියෙනවද? අපි පිටිකරුවෙක් අඩු කරලා මම අර කිව්වාගේ එක්ස්ට්‍රා ඕල් රවුන්ඩර් කියන්නේ එක්ස්ට්‍රා බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් අපි සෙල්ලම් කරොත් මම පිටිකරණ ස්ථානයක් සමහරක් විට උඩට එන්න පුළුවන්. දසුන් ශානකව එහෙම වුණ නැත්නම් මමත් දසුන් අයත් අපි අර ෆ්ලෝටිං රෝල් එකක් තමයි ක්‍රීඩා කරන්නේ. මොකද අපි දන්නවා ලෙෆ්ට් හෑන්ඩර්ලා 4 දෙනෙක් එක දිගට ඉන්නවා. ඉතින් කමිල් මිෂාර, කුසල් ජනිත්,
මම කමිදු. ඉතින් ඒක සමහර වෙලාවට අනිත් ටීම් එකට වාසියක් වෙන්න පුළුවන්. මොකද ඕස්පිනස්ලා ඇවිල්ලා ටට්ටක් ගාලා ඕවර් දෙක තුනක් දාලා මොමන්ටම් එක ෂිෆ්ට් වුණොත් ඒක අපිට අවාසියක්. ඉතින් ඒ නිසා තමයි අපි දසුන්න උඩින් ප්‍රොමෝට් කරේ. ඉතින් මං හිතනවා එයාගේ රෝල් එක හරියටම කරලා පෙන්නවා කියලා. Though you play tomorrow in Abu Dhabi, but my question is about Dubai pitches. Like we saw two matches, Sri Lanka and Pakistan lost. Both the team batted fast and they scored around 170, but didn't defend. What do you think? Toss is become very important for Dubai pitch, and under light batting is very easy. Slightly yes, because as I said earlier, when your stats says that batting second team has more chance to win in Dubai Stadium, but every time I am saying that we can't rely on the toss. However, we have to find a solution for that. Unfortunately, if we lose the toss and have to bat first, we have to find a solution. I mean, yes, of course, the team who batted second have big chance to win, because I think pitch is slightly settled down a little bit more than the first half. චරිත් අබුඩාබි තනතිරුව ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒ සහ අපි අබුඩාබි ග්‍රවුන්ඩ් එකේ අවසන් වරට ගහපු T20 පහම දිනලා තිනවා. කොහොමද මේ තත්ත්වෙත් එක්ක ඊට තරඟෙට මුහුණ දෙන්නේ? ඔව්, අබුඩාබි ග්‍රවුන්ඩ් එකේ පිචස් ගත්තාම මීට වැඩිය කියන්නේ ඩුබායි වලට වැඩිය ගොඩක් හાર્ඩ් බැට්ස්මන්ලටත් ෆාස්ට් බෝලර්ස්ලටත් ගොඩක් කියන්නේ සපෝට් එකක් තියෙන පිචස් තියෙන. ඉතින් ස්පිනර්ස්ලට වැඩිය ඒක නිසා තමයි මම හිතන්නේ අබුඩාබි පිච් වල අර ටිකක් රන්ස් වැඩියෙන් තියෙන පිච් එකක්. ඉතින් ඒකේ බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ ඒ වෙලාවෙම ෆාස්ට් බෝලර්ස්ලටත් හොඳ අවස්ථාවක් තියෙනවා. අර බංග්ලාදේශ පළවෙනි තරඟයේ අපේ ෆාස්ට් බෝලර් දෙන්න විකට් මේඩන් දෙකක් යවුවා. ඉතින් ඒක හරි කලාතුරකින් වෙන දෙයක්. මම හිතනවා ඒ වගේ දෙයක් ඉදිරි තරඟයේදී හොඳ පිච් එකක් තිබුණොත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තාමත් අපි පිච් එක දැක්කේ නැහැ. මොකද කරන්න කියලා දැන් අද හවස තමයි අපිට එන්නේ පිච් එකේ රිපෝට් එක. ඉතින් ඒක බලලා සාමාන්‍යයෙන් නම් අබුඩාබි පිචස් ගොඩක් හොඳයි ඩුබායි පිචස් වලට වඩා. චරිත් අපේ ඉන්න ඕපනර්ස්ලා දෙන විශේෂයෙන්ම පැතුම් නිස්සංග කුසල් මෙන්ඩිස් දැන් අවුරුදු කීපයක් ඉඳන් මේ දෙන්නට ඒ ස්ථානය ලබා දීලා ඔවුන් දැන් ඒකේ හොඳ රිසල්ට්ස් දෙනවා ටීම් එකට. ඔබ නායකයා විදියට මේ කන්ටිනියුටි එක ඕපනර්ස්ලා දෙන්නගේ සහ දැන් T20 ක්‍රිකට් වල ලෝකේ ඉන්න ඔබ හිතනවාද මොවුන් දෙදෙනා ඉන්න ඩේන්ජරස්ම ඕපනින් පෑර් එකක් කියලා? අනිවාර්යෙන් ඔව්. මං හිතන්නේ පහුගිය අවුරුද්ද හෝ දෙක ගත්තාම ස්ටැට්ස් වලින් පේනවා ඩේන්ජර්ස්ම ඕපනින් පෙයාස් වලින් එකක් අපිට ඉන්නේ. ඉතින් ඒක මං කිව්වේ කලින් මාධ්‍ය සාකච්ඡාවකත් මං කිව්වා අපි හරි වාසනාවන්තයි වගේ ඕපනර්ස්ලා දෙන්නෙක් ඉන්න එක. මොකද කන්සිස්ටන්ට්ලි අපිට ඒ ඕපනින් පාර්ට්නර්ෂිප් එක අරන් දෙනවා. ඉතින් කන්ටිනියුටි ගැන කිව්වොත් ඒක තමයි ඉම්පෝටන්ට්. ඉතින් ඔයාලා දකින්න ඇති මම හිතන්නේ 2021 ඉඳන් ඉන්වෙස්ට් කරා අපි වෙනුවෙන්. ඉතින් මම අතුළුව කමිදු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ඒ වගේම කුසල් මෙන්ඩිස් තව ක්‍රීඩකයන්ට ඉන්වෙස්ට් කරලා තමයි මම හිතන්නේ මේ පර්ෆෝමන්ස් මේ කාලෙ වෙද්දී එන්නේ. ඉතින් මම පෞද්ගලිකව හිතනවා තව පොඩි කාලයක් යන්න යන තව මේ දේවල් ඉම්ප්‍රූව්මන්ට් එකක් දකින්න පුළුවන් වෙයි කියලා. ඉතින් හැම ක්‍රීඩකයෙක්ම බලාපොරොත්තු වෙනවා අර කන්සිස්ටන්සි කියන එක අපි අවස්ථා ලබා දීමේදී ලබා දීලා එයාලගේ උපරිම ගන්න කණ්ඩායම වෙනුවෙන්. චරිත පෞය තරගෙන් පස්සේ සමහරක් වෙලාවට බෝලිං ඔප්ෂන් එකක් අඩුයි කියලා කතා වුණා. ඒ ගැන යම් කිසි අවධානයක් යොමු කළාද? එහෙමනම් ඒට පිළියමක් හැටියට මොනවාරි පිළිතුරක් හොයනවද? ඔව්, ඒක ස්පෙෂලි අපිට දැනෙන්නේ අපි ස්කෝර් එකක් ඩිෆෙන්ඩ් කරද්දි. ඉතින් මම හිතන්නේ මම දැන් ටිකකට කලිනුත් ඒකට උත්තරේ දුන්නා. අපි ප්‍රොපර් බෝලර්ස්ලා 4කින් යන්නේ. ඕවර්ස් 4ක් අනිවාර්යෙන් අපි මමත් දසුන් ශානකත් කමිදු මෙන්ඩිසුත් හදන්න ඕන. ඉතින් ඒක අර ස්කෝර් එකක් ඩිෆෙන්ඩ් කරද්දි හරි අමාරුයි. මට උනත් ඒක මොකද අර හොඳ බෝලර්ස්ලා 4 දෙනෙක් එක්කෙනෙකුත් අවුට් ගියොත් අපිට තියෙන ඔප්ෂන් තවත් අඩු වෙනවා. ඉතින් තාම හෙට ගහන 11 තාම ෆයිනලයිස් කරලා නැහැ. නමුත් කතා කරගෙන යනවා අපි එක්ස්ට්‍රා බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් සෙල්ලම් කරනවාද කියලා. මම හිතනවා ගොඩක් දුරට අවස්ථාවක් තියෙයි තව එක්ස්ට්‍රා බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් සයිඩ් එකට. ඒ වගේම අපි පෞගිය මාස කිහිපේ කතා කරපු දෙයක් තමයි මැද පෙළ තරම් සාර්ථක නැහැ කියන එක සහ දඟපන්දියවන්ට හොඳින් පන්දුර පාර දෙන්නේ නැහැ කියන එක. මේ තරඟාවලියේ මේ වෙනකොට දක්වලා තියෙන දක්ෂකම් ගත්තම ඔබ හිතනවාද ඒ වලට ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලැබිලා තියෙනවා කියලා?
මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් තාම මම ඒකට පිළිතුරු දෙන්න කැමති නෑ මම හිතන්නේ මේන් සිටුේෂන් එකේ ඉතින් පහුගිය කාලවලට වැඩිය මම හිතනවා වෙනසක් තියෙනවා කියලා ඔයගොල්ලොත් ඒක දකින්න නැති. ඉතින් ඒකට ගොඩක්ම වෙනස මම හිතන්නේ කන්සිස්ටන්ට්ලි අපි අවස්ථාව ලබා දෙනවා එන ක්‍රීඩකයන්ට. ඉතින් ඒ අවස්ථාව ගන්න ඉතින් ස්පෙෂලි අපි කුසල් ජනිත්වත් නම්බර 4 ස්ථානයේ තමයි ක්‍රීඩා කරවන්නේ. එතකොට මම දසුන් ශාන කමිදු මෙන්ඩිස් කියන 4 දෙනාම ඉතින් පොටෙන්ෂල් එක ගත්තොත් මම හිතන්නේ හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. හැබැයි මම හිතනවා තව පුළුවන් කියලා අපිට හිටියට වැඩිය හොඳයි. මම හිතනවා තව අඩියක් දෙකක් ඉස්සරහට අපිට යන්න පුළුවන් කියලා. Charit, last question. I don't know if this was asked in Sinhalese or not, but a word about your crowd support. We have seen really passionate Sri Lankan fans turn up both in Dubai and Abu Dhabi, and just the color and the atmosphere that they add to the stadium with their flags, the music and all. So just a word about them, and are you looking forward to seeing a lot of them in Abu Dhabi tomorrow? Of course, yes. It's always amazing to have fans like this because especially when we are in outside the country, it's very very important for us to having this kind of support, especially when we are going forward. I think I hope they will come next matches as well and cheer us and help us. And I just want to thank you very much for all of them. All the very best and thank you. Thank you.